අඩෝ උඹ දිහා මන් දැන් ටිකක් වෙලා ඉඳන් බලන් ඉඳියේ. උඹ මොකද මේ ෆෝන් එක කරක් කර කල්පනා කරන්නේ? යවුවද මොන හරි ජරාවක්වත්? මං උඹට කියලා දිනවා ජහ ජරාව ගන්න එපා කියලා. නෑ බසන පොඩි දුක සීන් එකක් තියෙන්නේ. මේ ෆෝන් එක මචං මම වැඩට ගිහලා පළවෙනි පඩියෙන් ගත්ත ෆෝන් එක. මේ ෆෝන් එක මං හරි ආසාවෙන් ගත්ත ෆෝන් එකක්. මේ ෆෝන් එකේ පවර් බටන් එක දැන් කැඩලා බං. මං නිකමට කල්පනා කරේ දවසකට කී පාරක් පවර් බටන් එක ඔබනවාද කියලා බං. සාමාන්‍ය 200 වතාවක් 300 වතාවක් විතර මේකේ පවර් බටන් එක ඔබනවා. ඉතින් කැඩෙන්නේ නැතුව තියෙද බං. මේ පවර් බටන් එක පරිස්සම් කරන්න මුත් ඔප්ෂන් එකක් නැද්ද උඹ ගාව? අඩෝ සිරාවටම ඒක නම් පොඩි දුක සීන් එකක් තියෙනවා. අමාරුවෙන් ගත්ත ෆෝන් එකක් නේ. උඹ කියපු කතාව ඇත්තකොත් තියෙනවා. සාමාන්‍යයෙන් පවර් බටන් එක 100 පාරක් 200 පාරක් විතර දවසකට එබෙනවා. ඒක මගෙත් වෙනවා. ඒ හින්දා තමයි මම මේ ක්‍රමය පාවිච්චි කරලා මගේ පවර් බටන් එක පරිස්සම් කරන්නේ. උඹත් මේ ක්‍රමය පාවිච්චි කරලා පවර් බටන් එක පරිස්සම් කරගනින්. ඉතින් ගයිස් ඔයාලගේ ෆෝන් එකෙත් ඩබල් ටැප් වැඩ කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ කියන්නේ ඔයාලගේ ෆෝන් එක දෙපාරක් ටච් කරාට පස්සේ ඔයාගේ ඩිස්ප්ලේ එක ඕෆ් වෙනවා නම් නැත්නම් දෙපාරක් ටච් කරාට පස්සේ ඔයාගේ ඩිස්ප්ලේ එක ඔන් වෙනවා නම් ඔයාගේ ඩබල් ටැප් වැඩ කරනවා. ඒ කියන්නේ අමුතුවෙන් සෙටින්ස් එකක් හදන්න නැහැ. ඉතින් ගයිස් ඔයාලගේ මේ වෙනකොටත් ඒ සෙටින්ස් එක වැඩ කරන්නේ නැත්නම් ඔයා මුලින්ම යන්න ඔයාලගේ ෆෝන් එකේ සෙටින්ස් වලට. සෙටින්ස් වලට ගිහිල්ලා ඇඩ්වාන්ස් ෆීචර්ස් කියන එකට යන්න යට ගිහිල්ලා මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් ෆීචර්ස්. ඇඩ්වාන්ස් ෆීචර්ස් කියලා මෙන්න මෙතන තියෙනවා. මේකට යන්න. මේකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් motion and guest කියලා එකක් තියෙනවා. මේකට යන්න. මේකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්නවා උඩින්ම settings දෙකක්. double tap to turn on screen, double tap to turn off screen. මෙන්න මේ settings දෙකම ඔයා turn on කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා menu එකේ ඉන්නවනම් මෙතන ඉඳලා double tap කරොත් එහෙම display එක ඔයාගේ phone එක lock වෙනවා. නැත්නම් lock screen එකේ තියෙනවා නම් double tap කරා නම් ඔයාගේ ෆෝන් එක ඔන් වෙනවා. ඉතින් guys මේ settings එක පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම ඔයාලගේ power button එක පරිස්සම් කරගන්න ඕනේ. නැත්නම් ඔයාලගේ power button එක damage වුණාට පස්සේ ලොකු වේදමක් යනවා. ඔයාලා ආසාවෙන් අමාරුවෙන් උපයලා ගත්ත ෆෝන් එක අපතේ යනවා මේ power button එක කැඩුනොත් එහෙම. ඉතින් guys මේ වීඩියෝ එක like එකක් comment එකක් දාන්න. ඔයාගේ යාළුවාට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම් goodbye හැමෝටම.